අම්මා තමයි පුංචි කාලෙදිම අපිට අර පිරිමැස්ම ගැන කියලා දෙන්නේ. ජීවිතේ පුළුවන් හැම අවස්ථාවකම ඒ දේ අපේ ජීවිතයට යොදා ගන්න ඕනේ. ලෝභකමකට නෙමෙයි. ඉතින් මම මේ කරන්නෙත් මේ වාරේ භාවිතා කරපු අඹ බෑග් ටික ලබන සැරේටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට පිළිවෙලට අරන් තියාගන්න එක. ඉතින් මම රෙදි කෑල්ලක් අරගෙන මේ අඹ බෑග් වල පිටත සහ ඇතුළත දෙකම හොඳට පිරිසිදු කරගත්තා. ඒ වගේම සමහර අඹ බෑග් ලේන්නු වගේ සත්තු ඉරලා ඩැමේජ් වෙලා තියෙනවා. ඒවට අපිට පත්තර කොළ අලවලා හදා ගන්න පුළුවන්. ඔයාට මේ වෙනුවට සිමෙන්ති කවර උනත් භාවිතා කරන්න පුළුවන්. වෙනත් කොළ වර්ග නම් ගැලපෙන්නේ නැහැ මොකද වැස්සට සේදෙන නිසා. ඉතින් මේ ඉරිලා නැතුව හොඳ තත්ත්වයේ තියෙන අඹ බෑග් නම් අපිට ලබන සැරේටත් TJC අඹ වලටම භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ ඩැමේජ් වෙලා අපි පත්තර කොළ අලවලා තියාගන්න බෑග් නම් අපිට TJC අඹ වලට භාවිතා කරන්න බෑ. ලබන සැරේ මම ඒවා ඔය කර්ත කොළඹන් විලාඩ් වගේ අඹ වලට භාවිතා කරන්න තමයි මේ විදියට හදාගන්නේ. ඉතින් මම මේ කරන වැඩේ ගැන ඔයාගේ අදහසත් කියාගෙන යන්න.